2026 ජනවාරි 7 වන දින දහවල් 12:30ට පමණ නුවර එළිය ගෙගරි වැවට ගොඩ බැසීමට උත්සාහ කළ සීප්ලේන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම යානය සිනමන් එයා සමාගමට අයත් සෙස්නා 208 වර්ගයේ සීප්ලේන් යානයක් බව වාර්තා වන අතර එම අවස්ථාවේ මගින් කිසිවෙකුත් යානය තුල සිට නොමැති බව සඳහන් වේ. යානය තුල සිටියේ ගුවන් නියමුවන් දෙදෙනා පමණක් වන අතර තද සුළං සහ කැළඹුණු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගොඩ බැසීමේදී මෙම අනතුර සිදු වී ඇති බවට මූලික තොරතුරු පෙන්වා දෙයි. නුවර එළියට පැමිණ සිටි සංචාරකයන් පිරිසක් රැගෙන යාම සඳහා පැමිණි අතරතුර ගුවන් යානය අනතුරට ලක් වූ බව පොලිසිය පවසයි. මෙම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත. අනතුරෙන් පසු ඉක්මන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ගුවන් නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ගොඩටගෙන නුවර එළිය මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අදාළ ගුවන් සේවා සමාගමද එම පරීක්ෂණයට පූර්ණ සහාය ලබා දෙන බව පවසයි.